ඔයාලට කියන්නේ මම වගේ මොඩේ කරන්න එපා. එමුණා මාර වතුර පාරක් ආවේ. guys ඉතින් best 5 vlogs අද අලුත් තැනකට තමයි යන්න හිතන් ඉන්නේ. එහෙනම් අපේ වීඩියෝ එකේදී හම්බෙමු. ඉතින් අපි කොට්ටාව හයිවේ එකෙන් ඇවිල්ලා කෙලින්ම අපි එක්සිට් උනේ කෙරවල පිටිය හයිවේ එකෙන් guys. ඉතින් මතකද ඔයාලා මෙන්න මෙතෙන් කටුනායක පැත්තට දාලා එක්සිට් වෙන්න. අම්මෝ මොකද දකිද්දිත් guys මාරම සතුටක් දැනෙන්නේ. යේ අද මට නාන්න පුළුවන් කියලා මාරම හැපි එකක් තියෙන්නේ. ඉතින් හිතුවරට පොඩ්ඩක් හවස් වුණා. හැබැයි මාරම ලස්සනයි guys. ඔයාලට පේන ඇති ඊර බෑගෙන යන ටයිම් එකනේ. මාරම ගතියක් තියෙනවා. ඔන්න guys best 5 vlogs අද අලුත් තැනකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මොකද්ද මේ තැන? ඔයාලා දන්නේ නැහැ නේද? මම ඔයාලට දෙන්න. මොකද ලංකාවේ කොච්චර බීච් තිබ්බත් අද මට එන්න හිතුණා මේ බීච් එකට. මේ බීච් එකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඔයාලා දන්නවද හලාවත බීච් එක? හලාවත බීච් එකට මම අද ඇවිල්ලා ඉන්නේ. ඉතින් මාර වයිබ් එකක් තියෙන. අද නාන්න තමයි යාවේ. මේ බීච් එක නාන්න තරම් ඇත්තටම හොඳ නෑ. මොකද මේකේ තියෙන පොඩි විශේෂත්වයක්. ඒක මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් guys මෙතන විශේෂත්වය මම මොකක්ද කියන්න හදුවනේ. ඉතින් මෙතන විශේෂත්වය තමයි ඔයාලට පේනවද? පාපකට තේරෙනවා guys. මෙතන විශේෂත්වය මොකක්ද කියලා කිව්වොත් මෙතන තියෙන ගල් පාරයක්. හරිද? ඒ ගල් පාරේ guys මේ දැන් අරහෙන් වතුර පාර මූදු වතුර පාර එනකොට ඔය ගල් පාරේ වදිනවා. ඔය ගල් පාරේ ඔහොම තිබ්බට guys මෙතන ඇතුලෙන් ගොඩක් හැරිලා තියෙන ඔයාලට බලන්න පුළුවන්. Like guys. මේ guys එක තේරෙන්න පුළුවන්. හැබැයි අවදානම් මොකද මෙතන නාන්න බෑ කාටවත් නාන්න බෑ. නෑවොත් එකකින් සුම්මනවා. හරිද? ඇත්තටම මෙතන ගොඩාක් අවදානම් මෙතන නාන ප්ලේස් එක නෙමෙයි. හැබැයි මෙතන view එක මාරම ලස්සනයි guys. තේරෙනවද guys? ඇත්තටම මෙතන මාර ලස්සනයි. ඔයාලට පේනද vibe එක? අවදානම් හැබැයි පර්වතයක් මෙතන guys මාරම අවදානම්. මොකද මෙතන තියෙන ස්වභාවික ගල් පාර ඔයාලට පේනවා ඇති. අතන වලක් තියෙනවා. එතන වලට වතුර පිරුණා. ඉතින් මෙතනට වැටුණොත් guys ආයෙ ඉතින් එනවා බොරු. හැබැයි මෙතන vibe එක guys මාරම ගතියක්. මාරම feeling එකක් තියෙන්නේ. ඔයාලත් ඇවිල්ලා බලන්න මේ හලාවත beach එක. ওই ගල් පාරේ වතුර ටික වැදිලා එනකොට නිකන් හිරිකිට පාරත් එක්ක මාරම feeling එකක් තියෙන guys. ඔයාලට ඇවිල්ලා බලන්න පුළුවන්. ඒ තමයි හලාවත beach එක. තේරුණා guys. තේරුණා මාරම වතුර පාරක් ආවේ. ඔයාලත් එන්න.
ඉතින් guys අද නාන්න ආවේ. නාන්න උන්නේ. හැබැයි මම නාලා ඉන්නේ. මේක මාරම බීච් එක guys. ඔයාලා දෙන්න. අලා ආවද? බීච් එකට. සෝල්ට කියන්නේ මං වගේ මොඩෙක් කරන්න එපා. බීච් වලට කවදාවත් මේ වගේ සපත්ත දාගෙන ඉපා පේනවා. මේක දාගන්න දෙන්නේ නැහැ. ඉතින් guys මහසින්සා පොඩ්ඩක් ඉඳගත්තා. මම මෙතන දැක්ක නරකම වැඩ තමයි guys ඔයාලා මේ පේන්න තියෙන්නේ. මොකක්ද දන්නවද? මෙතන එන අය හැමෝම යාළගේ ප්ලාස්ටික් හැමදේම දාලා යනවා. ඉතින් මේක හරිම නරක වැඩක්. මොකද මෙච්චර ලස්සන වයිබ් එකක් තියෙන බීච් එකක මේ වැඩේ කවදාවත් ඔයාලා නම් කරන්න එපා. ඉතින් බෙඩ්ස් වයිබ් ලස්සන තැන් වගේම අපි හොඳ ගතිගුණක් පුරුදු වෙන්න ඕනේ. ඉතින් මේ වගේ ලස්සන තැන් ඔයාලා බලන්න ඕන නම් බෙඩ්ස් වයිබ් vlogs අපේ YouTube channel එක subscribe කරලා bell icon එක ඕල් දාලා යාළුවන්ට බලන්න share කරන්න. ඊළඟ වීඩියෝ එකේ ඔයාලා කියන ඕනම තැනකට අපි යන්න සූදානම්. එහෙනම් තවත් බලපන් ඉන්න එපා. යාළුවන්ට බලන්න share කරන්න.